hello guys එහෙනම් ඉතින් අද කට්ටිය ආයිබෝවන් කියලා ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ රස ඉදිරින මේ කෑම වේලට. එහෙනම් guys අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ රුපියල් 100 පීසා. අද එන රුපියල් 100ට තියෙන පීසා රිවිව් එකක් ගේන තමයි guys ගෙනාවේ. එහෙනම් ඉතින් වැඩි කතාවක් ඕනේ පීස් එක කාලා බලමු. මේක තියෙන තැන මම කියන්නම්. පීස් එක කාලා බලලා එහෙනම් රසගුණ කියමු guys. එහෙනම් මුලින්ම cheers කියලා අපි ගෙනාවද අපි beverage එකක් ගෙනාවා guys Sprite පීසා එක සෙට් වෙන Sprite තමයි. අද මේ පීස් එක අපි දුනා guys රුපියල් 100ක් එක පීස් එකක් රුපියල් 100ක් වුණා. අද වගේ කාලේ රුපියල් 100ට මේ වගේ පීස් එකක් ඉතින් රුපියල් 100ට බජට් එකට සෙට් වෙනවා කියලා මම හිතනවා guys. රුපියල් 100ට අවුලක් නැහැ ක්ලෝස් අප් එකක් පෙන්නන්නම් guys ඔයගොල්ලන්ට. රුපියල් 100ට මේ වගේ පීස් එකක්. මේක අපේ ගෙවල් ගාව බේකරි කඩේ තිබ්බේ. මම උදේ කඩේට පාන් ගන්න ගියාම guys මේ වගේ පීස් එකක් තිබ්බා guys. මාත් හින්දයක් අරන් ආවොත් රිවිව් එකක් දෙන්න. අද මම හිතන හොඳ රිවිව් එකක් ගයි කියලා හිතනවා. මම රසයිද කොහොමද කියලා දන්නේ නැහැ. කාලා රසගුණ බලලා අපි කියමු guys. එහෙනම් guys මොනවා ගන්නක් කලින් Sprite එක කඩාගෙන ග්ලාස් එකට දාගෙන ඉමු guys. එහෙනම් cheers කියලා. cool Sprite එකක් guys සුපිරි. අවට අට පිටාවේ සද්ද ඇහෙනවා guys. ඉතින් මොනවා ගන්නද? ආතල් ලාතල්. එහෙනම් guys මොනවා ගන්නක් කලින් එහෙනම් Sprite එකෙන් පොඩි ඌර බීලිමු. Sprite නම් රසයි ඉතින් කොහොමද? Sprite එකේ රසය ඉන්නේ නැහැ. එහෙනම් guys වැඩි කතාවක් ඕනේ නැහැ. ලස්සනට තියෙනවා කැරටුයි බිත්තරයි මාළු මිරිසුයි වගේ තමයි තියෙන්නේ. කොහොම හරි ඉතින් ගමේ බේකරියේ මේ වගේ දේවල් තියෙන එකත් හොඳයි කියලා හිතෙනවා. නැත්නම් සල්ලි දීලා 1000 ගන්න දේවල් දීලා කන්න ඕනේ. රුපියල් 100ට ලාභයි කියලා හිතනවා guys. කාලා වරගෙන නම් කෑල්ලා. wow guys නිම්ම රහත් නම් තියෙනවා. අනික මේ බන් එක නම් soft ගතියක් තියෙනවා හොඳට. මොන soft ගතියක් තියෙනවා මේ යට layer එක නම් බන් එක නම් soft ගතියක් තියෙනවා. හැබැයි guys මේ පීස් එකේ උඩ නිකන් මේ ලුණු ගතිය වැඩි වගේ ගතිය රහක් තියෙනවා. ලුණු ගතිය ටික වැඩි. නිකන් අර මේ ලුණු වැඩි වගේ ගලගන්න ඒ වගේ සීන් එකක් තියෙනවා guys ඈ. ලුණු වැඩි ගතියක් තියෙනවා. හැබැයි guys කොහොම කරත් අවුල නැහැ. රුපියල් 100කට නම් පාඩුවක් නැහැ. එකක් ගාන බඩ පිරන guys එකේ තියෙන මටන කමන්නේ ඉතින් guys රුපියල් 100ක් කියන මොකද අද කාලේ අයිස් එකක් කරලා සල්ලිනේ. පීසා එකක් කෑවා කියන්නේ මොකුත් අවුල නැහැ ඉතින්. ඉතින් guys මොකද වෙන්නේ? අදනම් එදා ඔයගොල්ලෝ මම දැක්ක guys මම වීඩියෝ එක බලලා තිනවා. මම එදා හොටෙල් එක මේ හොටෙල් එක රිවිව් එකක් දෙන්න ගියා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් බලලා තිබ්බා. ඉතින් guys එහෙනම් වැඩි කතාවක් ඕනේ නැහැ. අද ඉතින් වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. වැඩි දෙයක් ඉතින් බාන්නත් නැහැ. අද මම මේ පීස් එක කණ එක තමයි guys බාන්න තින්නේ. ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ guys. එහෙනම් අද වීඩියෝ එක එන්ඩ් කරනවා. ඉතින් අද වීඩියෝ එක පොඩි වීඩියෝ එකක් guys. ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. කට්ටිය මම හිතනවා මගේ යාළුවෝ ටික වෙනද වගේම අද වීඩියෝ බලලා subscribe කරලා මාව share කරයි කියලා. subscribe කරලා like කරන්න share කරන්න යාළුවෝනේ. එහෙනම් ඉතින් අද මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. මගේ යාළුවෝ ඔක්කොම ආදරේ ජයවා බුස්සන්න උම්මා.